සුබ දවසක් නංගි මල්ලි වල හැමෝටම. ඉතින් අද අපි කතා කරමින් ඉන්නේ ඕගනික් කෙමිස්ට්‍රි පිළිබඳව. අද කතා කරන්න යන්නේ ඇල්කීන පිළිබඳව. තියාගන්න මාතෘකාව ඇල්කීන. ඇල්කීන. දැන් මොනවද මේ ඇල්කීන කියන්නේ? ඇල්කීන කියන්නේ කාබන් අතර ද්විත්ව බන්ධන පවතින හයිඩ්‍රෝකාබන. මෙන්න මේ වගේ ඒවා. බලන්න පොඩ්ඩක්. මෙන්න මේක ඇල්කීනයක්. කාබන් අතර ද්විත්ව බන්ධන තියෙනවා නම් අන්න ඒක තමයි ඇල්කීනය කියන්නේ. දැන් මේකත් ඇල්කීනයක් බලන්න. උදාහරණ වශයෙන් මේවත් ඇල්කීන. බලන්න කාබන් අතර ද්විත්ව බන්ධන තියෙනවා නම් අන්න ඒවා තමයි මොනවද? ඇල්කීන කියන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට තේරුණා කියලා. ඒ වගේම මතක තියාගන්න ඇල්කීන හයිඩ්‍රෝකාබන වැවි. නිර්ද්‍රවීයයි කියලා. ඇල්කීන මොනවාද? හයිඩ්‍රෝකාබන වර්ගයක් නේ. ඔබ දන්නවා. ඒක නිර්ද්‍රවීයයි කියලා මම කියනවා. ඇල්කීන නිර්ද්‍රවීයයි. හරිද? ඒ කියන්නේ ලන්ඩන් අපකිරණ බල නේ තියෙන්නේ. ඒක මේවල තියෙන ලන්ඩන් අපකිරණ බල. ලන්ඩන් අපකිරණ බල තියෙන්නේ. එතකොට පුතා මොකද වෙන්නේ? තාපාංකය ඊට අඩුයි. ඒ වගේම මේක නිර්ද්‍රවීයයි. කියන හාදයා නිර්ද්‍රවීයයි. ඒ වගේම ඊළඟට මතක තියාගන්න ඕනේ නිර්ද්‍රවීය නම් ඌ ජල අද්‍රාව්‍යයි. හරියට හරි. ඔනෝ ටික තමයි ඇල්කීන වල මූලික කරුණු විදිහට ඔයාලට ඔලුවට දාගන්න තියෙන්නේ. හරි. ඊළඟට අපි කතා කරන්න යන්නේ ඇල්කීන වල නිෂ්පාදන ක්‍රම පිළිබඳව. නිෂ්පාදන ක්‍රම. පළවෙනි එක තමයි මධ්‍යසාර විදිලනය. පළවෙනි නිෂ්පාදන ක්‍රමය මධ්‍යසාර විදිලනය. ඒක මධ්‍යසාර විදිලනය. මොකද්ද මේ මධ්‍යසාර විදිලනය කියන්නේ? ඒතර මධ්‍යසාරයක් කියලා ගත්තන් පස්සේ මධ්‍යසාරයක් මම ඇඳලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ ඒවා තමයි ඇල්කොහොල්. ඒක මධ්‍යසාර කියන්නේ. CH3 CH2 OH වගේ OH කාණ්ඩ තියෙනවා තමයි මේ මධ්‍යසාර කියන්නේ. ඒතර මධ්‍යසාරයක් ගෙන යට විජලකාරකයක් යෙදුව විට මධ්‍යසාරයෙන් ජල අණුවක් ඉවත් වෙලා මොකද වෙන්නේ? ඇල්කීනයක් හැදෙනවා. එතකොට මොනවද මේ විජලකාරක කියන්නේ? වා මතක තබා ගන්න ඕන විජලකාරක පිළිබඳව. ඒතර විජලකාරක දෙකක් අපිට මෙතන මේ ප්‍රතික්‍රියාවට සහභාගී කරවන්න පුළුවන්. සාන්ද්‍ර සල්ෆියුරික් යොදා රත් කිරීම. සාන්ද්‍ර සල්ෆියුරික් යොදා රත් කිරීම සහ ඊට අමතරව නිර්ජලීය Al2O3 යොදා 350 සෙල්සියස් රත් කිරීම. ඒතර මේ දෙකෙන් එකක් ඔබට කරන්න පුළුවන් මේ මධ්‍යසාර විජලනය සඳහා. ඕකේ. අපි දැන් උදාහරණයක් බලමු. මෙන්න මධ්‍යසාරය CH3 CH2 OH. මෙන්න මධ්‍යසාරය. මේ මධ්‍යසාරයට අපි දානවා සාන්ද්‍ර H2SO4. අර මම ඔබට කිව්වේ සාන්ද්‍ර සල්ෆියුරික් කියලා. ඒක තමයි සාන්ද්‍ර H2SO4 කියන්නේ. දාලා රත් කරනවා. දැන් මොකද්ද අපිට හම්බෙන්නේ? ඇල්කීනයක් හම්බ වෙනවා. එතකොට මේ පැත්තෙන් මෙන්න මෙහෙම බලන්න. මෙන්න මේ ජල අණු ඉවත් වෙනවා. ඒතර ජල අණුවක් කියලා මෙතන දාන්න ඕනේ. හරියට හරි. ඒ වගේම මේ විදිහටත් ගන්න පුළුවන්. කොහොමද? මේ විදිහට.
දැන් බලන්න මේකත් මධ්‍යසාරයක්. මෙන්න මධ්‍යසාරය. CH2 CH3. එතකොට මේක ගත්තන් පස්සේ මේකට අපි දැම්ම කියලා හිතන්න නිර්ජලීය Al2O3 සීසිසංශක 350ට. එතකොට ඒ හාදය දාලත් අපිට පුළුවන් මධ්‍යසාරය ඇල්කීනයක් බවට පත් කරන්න. ඕන බලන්න මධ්‍යසාරය ඇල්කීන CH3 මෙතන CH2 නැල්කීනයක් බවට පත් වුණා. ඒ වගේම අනිත් පැත්තට H2O එකක් මෙතනින් අයින් වෙනවනේ H2O එකක්. ඔබ දන්නවා. මෙතනින් අයින් වෙනවා H2O එකක්. මොන H2O එකද මෙන්න මේම H2O එක අයින් වෙනවා. හරියට හරි. කොහොමදට ඔලුවට දා ගන්න වෙනවා. හරි. බලන්න මේක දිහා. මේක ගත්තට පස්සේ මේකත් මධ්‍යසාරයක්. නමුත් සාන්ද්‍ර H2SO4 දැම්මට පස්සේ මෙතන තැන් දෙකකින්ම අපිට ජල අණුවත් කරන්න පුළුවන් කියලා පේනවා. එතකොට ඒකේ පළමුව ජල අණුවත් වෙන තැන අපි ගන්න පුළුවන් අපිට ඒ ඵලයේ ප්‍රධාන ඵලය ලෙස දෙවනුව ජල අණුවත් කරගන්න පුළුවන් එක සුළු ඵලයේ විදිහට ගන්න පුළුවන්. එතකොට ප්‍රධාන ඵලය ලැබෙන්නේ මොකකින්ද? හයිඩ්‍රජන් පරමාණු අඩු කාබන් පරමාණුවෙන් හයිඩ්‍රජන් ඉවත් වීම. වැඩි හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව සහිත කාබන් පරමාණු ජල අණුවක් ඉවත් වීමෙන් සුළු ඵලය ලබා ගන්න පුළුවන්. ඒක හොඳින් මතක තබා ගන්න යුතුයි. එතකොට ගන්න බලන්න. මෙන්න මේ OH එක මෙයාට අයින් වෙන්න පුළුවන්. ඒ වගේම මේ OH එක මෙයාට අයින් වෙන්නත් පුළුවන්. මෙතනදී. තේරෙනවද? මේ OH සම්බන්ධ කාබන්ට හයිඩ්‍රජන් සම්බන්ධ කාබන්ලා දෙකක් තියෙනවා. එතකොට මේ කාබන්ට හයිඩ්‍රජන්ලා තුනක් ඉන්නවා. මේ කාබන්ට හයිඩ්‍රජන්ලා දෙකක් ඉන්නවා. එතකොට අපි දන්නවා හයිඩ්‍රජන් පරමාණු අඩුවෙන්ම තියෙන කාබන්ගෙන් තමයි ප්‍රධාන ඵලය හැදෙන්නේ. එහෙනම් මෙන්න මෙතනින් තමයි හැකිලෙන්නේ. ඒක කොහොමද එන්නේ බලන්න. එතකොට 1 2 3 මෙන්න මේ දෙවෙනි එකයි තුන්වෙනි එක අතර තමයි ට්‍රිපල් බොන්ඩ් එක හැදෙන්නේ. නෑ ඩබල් බොන්ඩ් එක හැදෙන්න ඕනේ. අපිට ඒක තේරෙනවා කියලා මම හිතනවා. එහෙනම් මෙහෙම තමයි එතකොට ඇල්කීනය සාදන්න පුළුවන්. හරියට. මේකට අපි කියනවා ප්‍රධාන ඵලය කියලා. ප්‍රධාන ඵලය තමයි. එන සුළු ඵලය කියලා හැදෙන්නේ මෙන්න මෙතනින් අයින් වෙනවා. මේක සුළු ඵලය වලටපත්. හොඳට ඔලුවට දාගන්න. හරියට යන්නට. හරි. ඊළඟ නිෂ්පාදන ක්‍රමය තමයි දෙවන නිෂ්පාදන ක්‍රමය ඇල්කිල් හේලයිඩ් මධ්‍යසාරයේ කියෝත් සමග රත් කිරීම. ඇල්කිල් හේලයිඩ් මධ්‍යසාරයේ කියෝත් සමග රත් කිරීම. එතකොට අපි ඇල්කින ගැන විතරනේ කතා කරේ. එතකොට මොනවද මේ ඇල්කිල් හේලයිඩ් කියන්නේ? ඇල්කිල් හේලයිඩ් කියන්නේ මෙන්න මේ වගේ જાතියක්. හරිද? මෙන්න මේ වගේ જાතියක් ඇල්කිල් හේලයිඩ් කියන්නේ. මේ වගේ ඒවා තියෙන්න පුළුවන්. ඒ වගේම මෙතනට BR සම්බන්ධ වෙනවා ක්ලෝරින් බ්‍රෝමීන් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඇල්කිල් හෙලයිඩ් කියන්නේ. එතකොට මේ ඇල්කිල් හෙලයිඩ් එකට මධ්‍යසාර ETOH දාලා රත් කරාට පස්සේ අපිට ඇල්කීනයක් ලබා ගන්න පුළුවන්. බලන්න. එන්න තියෙනවා පුරා ඇල්කිල් හෙලයිඩ්. ඇල්කිල් හෙලයිඩ් අපි මේකට දානවා මධ්‍යසාරීය KOH දමා රත් කිරීම. ඒතර අපිට හම්බ වෙන මොකද්ද? මෙන්න මේකේ සෙල් එක H එකයි ඉන්නලා ගිහිල්ලා එතන දීත්ත බොන්ඩ් එකක් එනවා. මෙන්න පුතේ ඇල්කීනයක් හම්බුණා අපිට. එතකොට ඇල්කිල් හැලයිඩ් එකට මධ්‍යසාර KOH දාලා රත් කරාට පස්සේ මොකද වෙන්නේ? ඇල්කීනයක් බවට පත් වෙනවා. හරිම සතුටුයි. ඒ වගේම මෙතන BR තිබිලා මධ්‍යසාරය KOH දාලා රත් කරත් මේ හාදයම තමයි හම්බෙන්නේ කියලා මම. ඒ වගේම ඔබ වෙන හැඩේ ඇල්කිල් හේලයිඩ් තිබ්බත් ඔබට මධ්‍යසාරය KOH දැම්මම හම්බෙන්නේ මොනවද? ඇල්කීනව තමයි. හරියට හරි. හරි දැන් මේ හාදය දිහා බලන්න මේ දඩ හාදය මොකද වෙන්නේ? මේකේ Cl සම්බන්ධ මේ ඇල්කිල් හේලයිඩයක් දඩ ඇල්කිල් හේලයිඩයක්. එතකොට මේ Cl ට සම්බන්ධ කාබන් එකයි ඒ කාබන්ට සම්බන්ධ කාබන් දෙකක් තියෙනවා.
එතකොට මේ HCl කියන හාදය මද්දසාරය කිව්වෙත් දැන් මම කියන්නකෝ. මද්දසාරීය KOH දාන රත් කරලා. එතකොට මේකෙන් ඇල්කීනයක් හැදෙන්න ඕනේ. එතකොට මේ HCl අයින් වෙන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා. ඒතර මොන තැනද අපි ප්‍රධාන ඵලය හදාගන්නේ? ප්‍රධාන ඵලය හදාගන්නේ අපි පුතා හයිඩ්‍රජන් අඩුම කාබන්. මේ Cl සම්බන්ධ කාබන්ට සම්බන්ධ කාබන්ලා දෙන්නගෙන් හයිඩ්‍රජන් අඩුවෙන් ඇදලා දෙන කාබන්ගෙන් තමයි අපි මෙන්න මෙහෙම ගලවන්නේ. හරිද? මම හිතනවා ඒක ඔලුවට ගියා කියලා. එතකොට කොහොමද හැදෙන්නේ මේක? ඒතර මෙතනනේ ගලවන්නේ. එතකොට මෙන්න මෙතන තමයි එන්නේ වැඩි. ඔන්න තමයි වැඩි වෙන්නේ. තේරුණාද? මේක තමයි ප්‍රධාන ඵලය. ප්‍රධාන ඵලය වෙන්නේ. ඒතර ප්‍රධාන ඵලය මේක වෙද්දී මොකද්ද සුළු ඵලය වෙන්නේ? සුළු ඵලය වෙන්නේ මේ දෙක අයින් වෙලා සුළු ඵලය හැදෙනවා. ඒතකොට සුළු ඵලයත් මම ඔබට ඉඳලා පෙන්නන්න. මෙන්න සුළු ඵලය. හරිම සතුටින් මේක මොකක්ද පුතා? සුළු ඵලය. හරියට හරි. හරි. මේක දිහා බලන්න මේක අති විශේෂ ගැටලුවක් බලන්න. මේ OH මේ තියෙන්නේ මේ මද්දසාරයක්. මද්දසාරයකට සාන්දිට උස්සෝපෝදාන රත් කරාම පුදන්නවා. ඇල්කීන බවට පත් වෙනවා. එතකොට මේක ඒ වර්ගයේ ප්‍රතික්‍රියාවක් නිෂ්පාදන ක්‍රමය ඇල්කීන වල පළවෙනි නිෂ්පාදන ක්‍රමය. එතකොට මේ OH සම්බන්ධ කාබන්ට සම්බන්ධ කාබන්ලා තුනක් ඉන්න බව වෙනවා. ඒ සම්බන්ධ කාබන් වලටත් හයිඩ්‍රජන් තියෙන බව පේනවා. එකක් හරි. මෙතන දෙකක් තියෙනවා. මේකේ තුනක් තියෙනවා. ඒකේ හයිඩ්‍රජන් එකයි, හයිඩ්‍රජන් දෙකයි, හයිඩ්‍රජන් තුනයි. එතකොට මේකෙන් ඵල තුනක් හදන්න පුළුවන් කියලා ඔයාලට තේරෙනවා ඇති. ඒතර ප්‍රධාන ඵලය වෙන්නේ හයිඩ්‍රජන් එකක් තියෙන එකෙන් අයින් වෙන එක. දෙවන ඵලය වෙන්නේ හයිඩ්‍රජන් දෙකක් තියෙන එකෙන් අයින් වෙන එක. තුන්වන ඵලය වෙන්නේ හයිඩ්‍රජන් හතරක් තියෙන එකෙන් අයින් වෙන එක. කොහොම නමුත් ප්‍රධාන ඵලය වෙන්නේ හයිඩ්‍රජන් අඩුවෙන්ම තියෙන කාබන්ගෙන් ඒ හයිඩ්‍රජන් සහ OH අයින් වෙලා ජලාලුණු කියලා හැදෙන එක. හරිද? එහෙනම් හොඳට මතක තියාගන්න. ඒතර මම මේක බෝලයක් රවුම් කරනවා ඊට පස්සේ මේක බලන්න. මෙන්න මේ හයිඩ්‍රජන් තියෙනවා මේ. ඒ වගේම මේ හයිඩ්‍රජන් තියෙනවා. ඒක තේරෙන්නේ නැති. ඒකට මෙයාට මෙයත් එක්ක අයින් වෙලා ප්‍රධාන ඵලය හදන්න පුළුවන්. කොහොමද මෙහෙම? දැන් මේ CH මේ මෙහෙම ලියන්න නැතුව CH කියලා කෙලින්ම ලියන්න හැකියාව අපිට තියෙනවා. මතකයේ තබා ගන්න. මේකේ ප්‍රධාන ඵලය මොකක්ද කියලා ඔබගෙන් අහුවොත් ප්‍රධාන ඵලය විදිහට ඔබ දෙන්න ඕනේ මේ අඩුවෙන්ම තියෙන කාබන් අඩුවෙන්ම හයිඩ්‍රජන් තියෙන කාබන්ගේ හයිඩ්‍රජන් සහ OH ජලාණුවක් විදිහට ඉවත් වෙලා යන එක තමයි ඔබ දෙන්න ඕනේ ප්‍රධාන ඵලය විදිහට. ඒක ඉතා අතිවිශේෂ ප්‍රශ්නයක් වේවි ඔබට. හරි. ඊළඟ නිෂ්පාදන ක්‍රමය තුන්වන නිෂ්පාදන ක්‍රමය ඇල්කයින ලින්ඩ්ලර් උත්ප්‍රේරකය සමග ප්‍රතික්‍රියාව. මොනවද මේ ඇල්කයින කියන්නේ? ඇල්කයින කියන්නේ කාබන් වල ත්‍රිත්ව බන්ධන තියෙන මේ හයිඩ්‍රෝකාබන් වලට තමයි ඇල්කයින කියන්නේ. හරියට හරි. එතකොට මොකද්ද මේ ලින්ඩ්ලර් උත්ප්‍රේරකය කියන්නේ? ලින්ඩ්ලර් උත්ප්‍රේරකය කියන්නේ අපි දන්නවා ලින්ඩ්ලර් උත්ප්‍රේරකය කියන්නේ ෆීනොලින් මාධ්‍යයේ බේරියම් සල්ෆේට් සහ සමග පැලේඩියම් ඇති විට එය තමයි ලින්ඩර් උත්ප්‍රේරකය කියලා හඳුන්වන්නේ. එතකොට ෆීනොලින් මාධ්‍යයේ ක්විනොලින් බේරියම් සල්ෆේට් ෆීඩී සමග ඉතුරු දාන්න අන්න එක තමයි මොකද්ද ලින්ඩර් කියන්නේ. ලින්ඩර් උත්ප්‍රේරකය කියන්නේ. එතකොට බලන්න මේ ප්‍රතික්‍රියාව ඇල්කයින ලින්ඩර් උත්ප්‍රේරක දැම්මට පස්සේ ඇල්කීනය පත් කරගන්න පුළුවන් අපිට. ඒක නිෂ්පාදන ක්‍රමයක්. හරිද? මෙන්න ඇල්කයිනය අපි දානවා ෆෙනොලින් බේරියම් සල්ෆේට් ෆීඩී H2 සමගින් අපිට එනවා ඇල්කීනයක්. හරිම සතුටුයි. අපිට එනවා ඇල්කීනයක්. මෙන්න ඇල්කීනයක් එනවා. ඉතින් මේක උඩට දාගන්න හොඳට.
ක්වීන් වලින් දැම්මට පස්සේ නොනෙන් බේරියම් ලින්ලර් උත්ප්‍රේරකය තමයි මේ කොහොම ලින්ලර් උත්ප්‍රේරකය. දැම්මට පස්සේ ඇල්කීනයක් බාටපත් වෙනවා. ඒ වෙන ඇල්කයිනයක් තිබ්බත් මේක දැම්මට කෙලින්ම මේක තමයි. දැන් අපි දන්නවා මේකට PD8 එකක් දැම්මට පස්සේ කෙලින්ම මොකද වෙන්නේ? කේනයක් බාටපත් වෙනවා ඇල්කයිනේට. ඇල්කයිනේ ඇල්කේනයක් බාටපත් වෙනවා කෙලින්ම මේ PD8 නැත්නම් නිකල් 8 PT8 දැම්මට පස්සේ. එතකොට මේකේ ක්වීන් වලින් බේරියම් සල්ෆේට් PD8 දැම්මට පස්සේ කෙලින්ම ඇල්කීනෙන් නවතිනවා. කේනයක් වෙන්නේ නැතුව ඇල්කීනෙන් නවතින එක තමයි දෙයට උඩට දාගන්න. හරි. ඊළඟට අපි කතා කරන්න යන්නේ ඇල්කීන වල ප්‍රතික්‍රියා පිළිබඳව. පළවෙනි එක තමයි ද්‍රව බ්‍රෝමීන් සමග ප්‍රතික්‍රියාව. මෙන්න මෙහෙමයි එක වෙන්නේ. බලන්න. මෙන්න ඇල්කීනයක් මාදිනවා. ඇල්කීනේ පුරාතන ඇල්කීනේ මාතන්න එක. Br2 ද්‍රව බ්‍රෝමීන් කියන්නේ Br2 liquid. හරිද? හොඳට මතක තබා ගත යුතුයි. එතකොට Br2 දැම්මට පස්සේ මොකද වෙන්නේ? මෙහෙම තියෙනවා. මෙන්න මේ බොන්ඩ් එක නැති වෙලා Br එකක් එනවා. හරිම සතුටුයි. එතකොට තව එකක් මතක තියාගන්න ඇල්කීන Br සමග ප්‍රතික්‍රියාවේදී Br වල තියෙන දුරු පෑයක් ඒක නැති වෙනවා කියලා කියනවා. හරියට. ඕකේ. හරි. එතකොට මේ ද්‍රව බ්‍රෝමීන් සමග ප්‍රතික්‍රියාවේදී ඇල්කීන මේකේ වෙන විදිහක් තියෙනවා. ඒ කියන්නේ මේකට යාන්ත්‍රණයක් තියෙනවා. ඒතර මම යාන්ත්‍රණය අදිනවා. තාමත් සාවධානයි තාමත් හොඳින් මේක දිහා බලාගෙන ඉන්න. පරිස්සමෙන් බලාගෙන ඉන්න. ඔන්න ඕක තමයි මේ යාන්ත්‍රණයේදී සිද්ධ වෙන්නේ. එතකොට මොකද වෙන්නේ බලන්න. එතන මේ තියෙන ඇල්කීනය Br දෙවිකරණ වෙලා තියෙනවා. එතකොට මෙතන ටැලෙන් එහෙම යනවා. එතකොට මේ Br මේ පැත්තේ තනි වෙනවා. මෙතන මේකට කියනවා අපි චක්‍රීය බ්‍රෝමෝනියම් අයනය. චක්‍රීය බ්‍රෝමෝනියම් අයනය කියලා. ඒ චක්‍රීය බ්‍රෝමෝනියම් අයනය මේක තියෙනවා. එතකොට Br එකෙන් මෙහෙම මෙතනට පහර දෙනවා. මේක මෙහෙට ගන්න. එතකොට ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ ආදයා අන්තිමට අවශ්‍ය පිළිතුර ලැබෙනවා. ඒ ප්‍රතික්‍රියාවේ සිදුවන මේ Br දෙකෙන එක ලැබෙන. ඒක මේක තමයි යාන්ත්‍රණය. ඒක මතක තියාගන්න ඕනේ මේ යාන්ත්‍රණය පිළිබඳව. මේ යාන්ත්‍රණයේ වර්ගය තමයි ඉලෙක්ට්‍රෝෆිලික ආකලන. ඉලෙක්ට්‍රෝෆිලික ආකලන කියලා මතක තියාගන්න මේ යාන්ත්‍රණයේ වර්ගය. ඒ වගේම සියලුම ඇල්කීන වල ප්‍රතික්‍රියා ඉලෙක්ට්‍රෝෆිලික ආකලන කියලා මතක තියාගන්න. මෙන්න පුතා වැඩි. සියලුම ඇල්කීන වල ප්‍රතික්‍රියා මොකද්ද? ඉලෙක්ට්‍රෝෆිලික ආකලන. ඉලෙක්ට්‍රෝෆිලික ආකලන කියලා මතක තියාගත්තා නම් හරි. හරිම සතුටුයි. ඊළඟ ප්‍රතික්‍රියාව තමයි ජලීය බ්‍රෝමීන් සමග ප්‍රතික්‍රියාව Br2AQ. එතකොට බලන්න මේක ඇල්කීනයක්. මේ ඇල්කීනය Br2AQ සමග ප්‍රතික්‍රියා කරලා අපිට හම්බෙනවා මෙන්න මේ වගේ හාඩයක්.
මේ ඔළුවේ තියෙන්නට අවශ්‍ය ප්‍රතික්‍රියා බවටපත්. ඒත් අපිට යාන්ත්‍රණය මගින් මතක තියාගන්න පුළුවන්. එතකොට මේකට අදාළ යාන්ත්‍රණය මොකක්ද? ඔව්. දැන් උඩ පේනවා ඇති ඒකේ යාන්ත්‍රණය මේ වගේ තමයි යන්නේ. කොහොමද? බලන්න. මෙතන L කියනේ තියෙනවා Br2 liquid. මෙහෙම වෙනවා. ඒතර Br2 liquid නෙමේ AQ කියන ජලයක් තියෙනවා මෙතන. ඒ ජලය තමයි මේකත් එක්ක ප්‍රතික්‍රියා කරන ඊළඟට බලන්න. මෙතන ඊතලය වගේ මෙහෙම වෙනවා ඊට පස්සේ මේ බවටපත් වෙනවා. එතකොට මේ පිළිබඳව හොඳින් ඔබ අවබෝධය කරගත යුතුයි. මේක ගැන හොඳට බලන්න. මේ වෙන එක දිහා මේ ඊතල අන්තිමින් ඔබ මේක සාවධානව බැලුවොත් ඔබට පුළුවන් මේක ඔළුවට ග්‍රහණය කරගන්න. හරියට හරි. එතකොට ඊළඟ ප්‍රතික්‍රියාව තමයි සමමිතික ඇල්කීන හයිඩ්‍රජන් හේලයිඩ් සමග ප්‍රතික්‍රියාව. එතකොට මොනවද මේ හයිඩ්‍රජන් හේලයිඩ් කියන්නේ? හයිඩ්‍රජන් හේලයිඩ් කියන්නේ පුතා HCl. HCl ඒ වගේම HI HBr වගේ හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් හයිඩ්‍රජන් අයඩයිඩ් හයිඩ්‍රජන් බ්‍රොමයිඩ් වගේ දේවල්. හයිඩ්‍රජන් හේලයිඩ් කියන්නේ. ඒකම සමමිතික ඇල්කීන කියන්නේ මොකද්ද? සමමිතික ඇල්කීන කියන්නේ ඇල්කීනේ ද්විත්ව බන්ධනයේ පවතින කාබන් පරමාණු දෙකට සම්බන්ධ වෙ ඇති හයිඩ්‍රජන් පරමාණු ගන්න සමාන නම් අන්න ඒව තමයි සමමිතික ඇල්කීන කියන්නේ. හරිම වැදගත් කරුණක්. එතකොට මෙන්න මේ වගේ එකක් ගන්න බලන්න. දැන් මේක ගත්තන් පස්සේ සමමිතික ඇල්කීනය ද්විත්ව බන්ධන සම්බන්ධ කාබන් දෙකට සම්බන්ධ මේ හයිඩ්‍රජන් ගන්න සමානයි සමමිතික ඇල්කීනයක්. ඒ වගේම මෙන්න මේක බලන්න. මේකත් සමමිතික ඇල්කීනයක් බව පේනවා. සමානයි දෙපැත්ත මේ බලන්න. හරියට හරි. දැන් මම මේකට HCl දානවා. මොකද වෙන්නේ? මේකට HCl දැම්මට පස්සේ මට කියන ප්‍රතික්‍රියාව මේ බොන්ඩ් එක ගිහිල්ලා මොකද වෙන්නේ? බොන්ඩ් එක ගිහිල්ලා මෙහෙම HCl බැලන. මෙතෙන්ද බැලන හැම කන එකම තමයි එන්නේ. හරිද? ඒ වගේම මෙතන මම HI දාලා පෙන්නන්නම්කෝ. HI දැම්මට පස්සේ හරිම සරලයි. එහෙම බැඳෙන්නත් පුළුවන්. අනිත් පැත්තට බැඳෙන්නත් පුළුවන් කියන එක මතක තබා ගන්න. ඇල්කීන යටතේ අපිට කතා කරන්න තියෙන ප්‍රතික්‍රියාවල හතරවෙනි එක තමයි සජලනය. ඇල්කීන සජලනය කියන්නේ. ඒක ඔබ දන්නවද? ඇල්කීන එකට තනුක අම්ලයක් එක්කල විට ද්විත්ව බන්ධනයේ ඇති ඇල්කීනේ තියෙන ද්විත්ව බන්ධනය කාබන් කාබන් අතර ද්විත්ව බන්ධනයේ ඇති පයි බන්ධනය බිඳිලා එහි දෙපස කාබන් පරමාණු දෙකට හයිඩ්‍රජන් පරමාණුවක් හා OH කාණ්ඩයක් සම්බන්ධ වෙනවා. ඒක තමයි වෙන්නේ මේ ඇල්කීන සජලනය කියන එකේ. අපි එහෙනම් උදාහරණයක් බලමු. මෙන්න මේ විදිහට. මෙන්න මේක තමයි ඇල්කීනය. ඔබ දන්නවා. ඇල්කීනය. මේ ඇල්කීනයට සජලනය කියන්නේ තනුක H2SO4 දාන. එතකොට මොකද වෙන්නේ? දැන් H එකයි OH එකයි සම්බන්ධ වෙනවා. හරිම සරලයි. දැන් වෙන ඇල්කීනයක් බලන්න මේ බලන්න. මේකත් ඇල්කීනයක් බව අපිට පේනවා. ඇල්කීනයක් බව අපිට පේනවා. ඒතර මේකට තනුක H2SO4 දැම්මම මොකද වෙන්නේ? හයිඩ්‍රජන් වැඩි තැනට තමයි හයිඩ්‍රජන් යන්නේ. ඉතුරු තැනට OH යනවා ළමයි. හරිම සරලයි. ඒතර තනුක H2SO4 දැම්මම ඕක තමයි වෙන්නේ. ඕක තමයි ඇල්කීන සජලනය කියන්නේ. අපි ඒක යාන්ත්‍රණය බලමු දැන්. මොන පුතාගේ යාන්ත්‍රණය? මොන මම මේ යාන්ත්‍රණය අඳිනවා. ඔබ සාවධානව මේ දෙස බලා සිටින්න කියලා මම කියනවා. හරිද? මොන බලන්න වැඩි. පළමු පියවර මෙහෙම H2SO4 ප්‍රස්ථාන HSO4 එකයි. හොඳින් බලාගෙන ඉන්න මේක දිහා. එතකොට ඔබට ඔළුවට ධාරණය වෙන මේ ඊතල යන දිහාව පිළිබඳව හොඳට බලාගෙන.
බලා ගන්න ළමයි. මේවා සෙල්ලම් නෙවෙයි තා වැදගත් දේවල්. මෙන්න ඊතලෙන් පහර දෙනවා මේක මෙහෙට ගන්න. හරිම පහසුයි, ලේසියි, සරලයි. පසු හැදෙන උකත්. එනවා H දිහටත් පසු H2SO4 මෙහෙම මිතුරු වෙනවා. හරියට හරි. මොනෝක තමයි ඇල්කීන සජලනයේ යාන්ත්‍රණය. පැහැදිලිද? ඇල්කීන වල ඊළඟ ප්‍රතික්‍රියාව තමයි ඇල්කීන සීත සාන්ද්‍ර H2SO4 සමග ප්‍රතික්‍රියාව. එතකොට ඇල්කීන සීත සාන්ද්‍ර H2SO4 ඉදුවන් පස්සේ විත්ත බන්ධනය ඔබ දන්නවා ඇල්කීන විත්ත බන්ධනයක බිඳිලා ඒක දෙපසටම ඒ කාබන් දෙපසටම මොදෙන්නේ H+ සහ HSO4 රින සම්බන්ධ වෙනවා. තවදුරටත් H2O ඔබ එකතු කරොත් ඔබට OH සහ H තියෙන අර තනුක H2SO4 දැම්ම වගේ ප්‍රතිඵලයක් බලා ගන්න පුළුවන්. හරි අපි බලමු මොකද වෙන්නේ කියලා. මෙන්න පුතා ඇල්කීනේට අපි දානවා සීත සාන්ද්‍ර H2SO4 කියන හාදයව. ඊට පස්සේ අපිට එනවා මොකක්ද දන්නවද? මෙන්න මේ හාදය තමයි එන්නේ. බලන්න දෙයක් නැහැ නේ. H එක තැනකට HSO4 රින එක තැනකට එකතු වෙනවා. එතකොට ඒකට තවදුරටත් ඔබ කිව්වා වගේ H2O දාලා රත් කරොත් පස්සේ අපිට අර තනුක H2O දාලා කෙලින්ම H2SO4 දාලා කෙලින්ම ගන්න පුළුවන් හාදයව මෙතනනුත් ලබා ගන්න පුළුවන් තනුක H2O. එතකොට ඔබ දන්න සාන්ද්‍ර වලට තව ජලය දැම්ම තනුක වෙනවා. ඒක තමයි තනුක ලැබෙන්නේ. එතකොට ඒක තමයි වෙන්නේ. හරියට හරි. දැන් අපි මේකේ යාන්ත්‍රණය බලමු මොකද වෙන්නේ කියලා. අපි යාන්ත්‍රණය බලන්න යන්නේ සාවධානව බලා සිටින්න. හොඳින් බලාගෙන පරිස්සමෙන් බලා ගන්න. ඕන බලන්න. එතන ඇල්කීනය H2SO4 මේක මොකද්ද? H2SO4 අන්න ඔක තමයි ප්‍රතිඵලය. මෙයයි යාන්ත්‍රණය පස්සන සීත සාන්ද්‍ර H2SO4 ප්‍රතික්‍රියාවේ. ඔන්න අපි අවසාන ප්‍රතික්‍රියාවට ඇවිල්ලා ඉන්නේ සීතල තනුක සාරීය KMnO4 සමග ප්‍රතික්‍රියාව ඇල්කීන. එන ඕන බලන්න. එන්න ඇල්කීනය. ඇල්කීනයේ සීතල තනුක සාරීය KMnO4 සමග ප්‍රතික්‍රියාවට ලක් කරාම අපිට එනවා මෙන්න මේක. හොඳට බලන්න. මෙන්න මේ හාදය එනවා. OH එකක් එනවා. ඊට අමතරව MnO2 පිට වෙනවා. මේක කළු දුඹුරු අවක්ෂේපයක් කියන එකත් මතක තියාගන්න. හරියට හරි. දැන් මේක තමයි අවසාන ප්‍රතික්‍රියාව වෙන්නේ. හරි දැන් ඔයාලට පේනවා ඇති මේ සටහනක්. ඇල්කීන ගැලීම් සටහන ප්‍රතික්‍රියා ටිකේ. එතකොට ඇල්කයිනයකට H2PD බේරියම් සල්ෆේට් ක්ලීනරින් දැම්මට පස්සේ ඇල්කීනයක් ලබා ගන්න පුළුවන්. මධ්‍යසාරයකට සාන්ද්‍ර H2SO4 Al2O3 250 C එයින් පසු ඇල්කීනයක් ලබා ගන්න පුළුවන්.
ඒ වගේම ඇල්කීල් හේලාඩේන මධිසාරයක වෙස් දැම්මන් පස්සේ ඇල්කීනය ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඇල්කීනයකට H2 නිකල් දැම්මට පස්සේ ඇල්කේනයක්ද එකට Br2 CCl4 හෝ Br2 ලික්විඩ් දැම්මට පස්සේ Br දෙකක් මේ විදිහට හදා ගන්න පුළුවන්. ඒ වගේම HBr දාලා HBr එක H2O2 දාලා HBr එක දැම්ම එකට ප්‍රතිවෘත්තික තමයි පෙරොක්සයිඩ් මාත් HBr දැම්මට පස්සේ වෙන්නේ. මේ පිළිබඳව අපි ඉස්සරහට කතා කරනවා මාකෝනික ප්‍රමේයය සහ ප්‍රතිමාකෝනික ප්‍රමේයය කියලා ඉදිරි වීඩියෝ වලදී ඔබට හමු වෙනවා. ඒ වගේම තණුවෙක් ටොස්සෝව දැම්මම මොකද වෙන්නේ? සාරිය KMnO4 දැම්මම මොකද වෙන්නේ කියන මේ ගැලීම් සටහන ඔබට ඉතා පැහැදිලිව සඳහන් වෙනවා. ඉතින් නන්දි මල්ලි මම හිතනවා අද පාඩමෙන් ඔබට ඔබ විශේෂ දෙයක් ඔළුවට ගත්තයි කියලා. එතකොට අපි නැවත තවත් විශේෂ වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.